ආයිබෝවන් හැමෝටම වෙනස් විදිහේ වීඩියෝ එකක් එක්ක අද ඔයාලව හම්බ වෙන්නේ. අපේ රටේ තියෙන ලස්සන තැන් ඔයාලා දකින්න ඕන බලන්න ඕන කියලා හිතන තැනුත් අපි ට්‍රැවල් වීඩියෝ විදියට ඔයාලත් එක්ක ඉදිරියට බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහේ වීඩියෝ එකක් දැකපු අය ඇති ගියපු අය ඇති. මේ දෙහිවල සූ එකේ අලි සෙල්ලම් අලි නැටුම්. එහෙනම් channel එකත් subscribe කරගෙනම වීඩියෝ එක බලමු. like එකක් දාන්න කියලාත් ආරාධනා කරනවා. ඉතින් මේ පොකුණේදී ආචාර කරමින් පොකුණේ සියලුම බලපන්නව හරි ආදරයෙන් පිළිගන්න ආකාරය මොවුන්ට ඉදිරියට වගේම පිටපස්සට ගමන් කරන්න පුළුවන්. පිටපස්සට ගමන් කිරීමේදී පිටපස්සට සාධක හඳුනා ගැනීම සඳහා මොවුන් උපකාරී කරගන්න ලබන්නේ මේ මාර්ගය. ඉතින් මේ දැන් දෙන්නේ අපේ මේ නරඹන්නන්ට වගේම අපිටත් කොහොම අපූර්වවට පුංචි අදිපස්ස තියලා මෙන්න වාඩි වෙන්න පුළුවන් කියලා. ඔබගේ උණුසුම් අසුල සංවාදය ලබා දෙමු. අපේ මේකට කීයක් තියෙනවද? පහළේද? බලනකොට අලියානෝ මොකද්ද මේ කියන්නේ කියලා එයාලා කියන්නේ එයාලා ගැටේ මේකට පහක් තියෙනවා කියලා. වර්තමානයේ වෙනකොට ගොඩනැගිලි ජීවත් වෙන විශාලම සත්වයා විදිහට තමයි අලිය සැලකෙන්නේ. ඒ නිසාම ඔවුන් දෙවර්ගයකට නම් කරලා තියෙනවා. ආසියානු සහ ආෆ්‍රිකානු කියලා. ආසියානු වලියගේ ඉදිරිපාදයේ නියපොතු 5කුත් පිටපත පාදයේ නියපොතු 4කුත් එක්ක ඔක්කොම නියපොතු පිටන්නේ 18යි. හැබැයි ආෆ්‍රිකානු වලියගේ නම් මීට වඩා වෙනස්. ඔවුන්ගේ ඉදිරිපාදයේ නියපොතු 4කුත් පිටපත පාදයේ නියපොතු 3කුත් එක්ක ඔක්කොම නියපොතු පිටන්නේ 14යි. අපේ අලියානට අරසෙල්ලම් කළා මහන්සි කියලාද කොහෙද? ඉතින් මේ සූදානම පොඩ්ඩක් පිළිවෙතට නිදා ගන්න. සීලපාවි කටින් අතරින් කෙටිම කාලයක් නිදාගෙන ලබන්නේ මොකෝ? 6-3ක් වගේ ඉතා කෙටි කාලයක්. ඉතාලම නිරෝගී අලියතුන් තමයි මෙන්න මේ ආකාරයට උනත් දින හැටියට නිදාගන්නේ. මේගොල්ලෝ රෝගී වුණ අවස්ථාවක නම් දින හැටිරෙන්නේ නැහැ. ගහකට වාරු වෙනවා තමයි නිදාගන්නේ. ඒ මොකද මේ කිලෝ 3000ක් 4000ක් තරම් බර ශරීරය සමබරව තියාගෙන නැගිට ගන්න අපහසු වෙන නිසා. ඉතින් මේ අපේ මාධවී අලියාරුවා දැන් පෙන්නන්නේ යාගේ රාජ්‍යයේ ඉන්න අනිත් සමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන ආකාරය. අලිය කියලා කියන්නේ රංචු වශයෙන් ජීවත් වෙන සත්ත්ව කොට්ටාශයක්. මේගොල්ලෝගේ මේ රංචුව මාතෘකාව කරනවා. ඉතින් බලන්නකෝ ශරීරයේ සමබරතාවය හරි අපූර්වවට පවත්වගෙන නැගිටින හැටි. ඔබගේ උණුසුම් අතුල සංනාදය ලබා දෙමු. මෙවැනි ඉරියව් ශරීර රටාව සුපහසු පරිසරයක ජීවත් වන අලියතුන් තුළද අහම ලෙසට බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් ඔයාලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු කොහොමද අලියෙකුගේ උරහිස මට්ටමට උසමනින්නේ කියලා. මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම අලියෙකුගේ ඉදිරි පාදයේ වටා ප්‍රමාණය මැනගන්න. ඊට පස්සේ එන අගය දෙකෙන් වැඩි කරන්න. එතකොට උත්තරය තමයි ඒ අලියගේ උරහිස මට්ටමට උත්තරින්නේ. ඔයාලා කැලේට ඇවිදගෙන යද්දී අලියෙකුගේ ඉදිරි පාදයේ ලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමයෙන් වදින්න ඔයාලට පුළුවන් ඒ අලියගේ ගණනය කරන්න. ඒ වගේම මේ මිනුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ජන සමාජයේ විසින් අනුගමනය කරන සම්මුති මිනුම් ක්‍රමයක්ද වෙනවා. අපේ ලංකාවේ අයට නම් අලිය කියලා කියන්නේ අරුම පොදුම සතෙක් නෙමෙයි. ඒ මොකද කියලා කිව්වොත් ඈත අතීතයේ ඉඳලා රජතුමාගේ මංගල ආශ්‍රය විදියට පෙරහැර ගමන් වලට වගේම බඩු පිළිගෙන යන්නත් භාවිතා කරලා තියෙනවා. අලුතෙන් ආපු යන්ත්‍ර නිසා මොවුන්ගෙන් මේ දේවල් කරගන්න එක දැන් අඩු වුණා. තායිලන්තයේ වගේ රටවල් වල තවමත් මේ දේවල් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේ පෙන්නන්නේ අපේ අලියාළුවා කොටයක් අරගෙන යන විදිහ. මෙයාලට එක්වරකට කිලෝග්‍රෑම් 350ක පමණ බර පිළිමේ හැකියාවක් පොරදිනවා. ඔයාලට පේනවට අපේ අලියාළුවා මේ කොටේ අරන් යන ආධාරකය මොකක්ද කියලා. ඒක අපි හඳුන්වන්නේ බෙලුව නෙමෙයි. බෙලුව භාවිතා කරන්නේ මොන්ගේ දත් වලට වෙන හානිය අවම කරන්න. ඒ වගේම බෙලුව සකස් වෙන්න තියෙන්නේ පිටුල් කෙලි ආධාරයෙන්. අපේ කුංචි දුරකතාලේ වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල් වගේ විවිධ ක්‍රීඩා කරලා තියෙනවා නේද? ඒකට උඹ දැකලා තියෙනවා ගාලියෙක් නෙට්බෝල් සෙල්ලම් කරනවා. නෑ නේද? ඔන්න බලන්නකෝ අපේ අලියාළුවා නෙට්බෝල් සෙල්ලම් කරන හැටි. ඔව් පළවෙනි උත්සාහය සාර්ථකයි. අපි බලමු ඔබේ දෙවන උත්සාහය. ඔබගේ උණුසුම් මත්තල සංවාදයෙන් අපි ඔබ දිරිමත් කරමු. ඔබ දෙවන උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස පන්දු යොමු කරනවා. අපි බලමු ඔබේ ඊළඟ උත්සාහය. ඔබේ උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස ලකුණු 3ක් ප්‍රෙස් කරගන්නවා මේ අවස්ථාවේ. අපිත් ආහාර ගන්නවනේ. ඉතින් මේ දෙන්නම සූදානම් වෙන්නේ අපේ අලියාළුවා කොහොමද ආහාර ගන්න කියලා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් දිනකට අලියෙකුට කිලෝග්‍රෑම් 250ක පමණ ආහාර ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ආහාරවලට පොල්ලතු, කිතුල්ලතු, කොස්කොළ, එළවලු වර්ග, පළතුරු වර්ග වගේම ධාන්‍ය වර්ග සත්‍යගත වෙනවා. ඉතින් ඔබට තේරෙනවද අලියාගේ මේ හොඳය? මොහොතේ ශරීරයේ තියෙන සුවිශේෂිතම අංගයක් විදිහට මේ හොඳවල හඳුන්වන්න පුළුවන්. මේ හොඳවලේ ක්‍රියාකාරීත්වයේ මාංශ පේශී ලක්ෂයක් උදාහරණ වෙනවා. ඉතින් මේ හොඳවල නිර්මාණය වෙලා තියෙන්නේ ලොකු කලක් නාසයක් එකට එකතු වීම තුලින්. ශ්‍රී ලංකාවේ උඩරණාතුර සම්ප්‍රදාය වර්ණම් 18ක් තියෙනවා. ඒ වර්ණම් 18න් එකක් තමයි ගතිකා වර්ණම කියලා කියන්නේ. ගතිකා වර්ණමට පාදක වෙලා තියෙන්නේ අලේ සම්බන්ධ ලාංඡය. ඉතින් ඔබ මේ පස්සේ ඉන්නේ නැහැ ගතගාවන්න මේ කාලේට හරි අපූර්වම ලතාවක් තමයි අපේ අලියාළුවෝ ඔබ මෙන්නේ ගෙනෙන්නේ. මොනවත් වායනට ගිහින් මත්තල් කරනා දේ සමනේ. හොඳයි ඒ කියන්නේ අකියාවන් සමගින් අද දෙන්නේකට අලිමිතුරු හැමෝම මෙතනින් නිමාඩපත් වෙනවා. අලිමිතුරු හැමෝම ඉදිරිපත් කළා අපේ අලියාළුවන් තුන්දෙනාට ඔයන මහත්වේකක් දරා රැක බලා ගන්නා කාර්ය මණ්ඩලයේ මහත්වරුන්ට නැරඹු ඔබ සමගත් සිටියි. ඒ වගේම උණු ස්ථානයෙන් පිට යාමට මත්තෙන් නොද ප්‍රමී සවත් පළතුරු සංග්‍රහයක් ලැබෙනවා. එයත් ඔබට පිටම ස්ථානවලම සිට රැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. සිටියි.